ඔන්ලයින් ට්‍රේඩින් කියන ෆ්ලට්ෆෝර්ම් එක මේ වෙද්දී ලෝකෙ ගොඩක් කට්ටිය පිළි අරගත්ත ෆ්ලට්ෆෝර්ම් එකක්. ඒ වගේම ලංකාවේ ඇතුළේ සුළු පිරිසක් ඉන්නවා ට්‍රේඩර්ස්ලා. අද මට කියන්න අවශ්‍ය වෙන්නේ මම දැක්ක සමහරක් වීඩියෝස් අපේ ලංකාවේ කට්ටිය කරන ඒගොල්ලෝ මේ ෆ්ලට්ෆෝර්ම් එකෙන් ලොකු විත්ඩ්‍රෝල්ස් ගන්නවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ ළඟ තියෙන දේපලක් ප්‍රොපර්ටි එකක් පෙන්නලා මේ ෆ්ලට්ෆෝර්ම් එකෙන් earn කරපු විදියට පෙන්නනවා. හොඳයි ඒ හැම දෙයක්ම හොඳයි ඇප්‍රීෂিয়েට් කරනවා. හැබැයි මට කියන්න අවශ්‍ය වෙන්නේ මම ඒගොල්ලොන්ට against කතා කරන්න නෙමෙයි මේ වීඩියෝ එක කරන්නේ. හැබැයි මේ platform එක ඔය කියන තරම් සුන්දර platform එකක් නෙමෙයි. කවුරු හරි beginner කෙනෙක්, ඒ කියන්නේ අලුතෙන් පටන් ගන්න ඉන්න කෙනෙක් වැරදි විදියට මේ platform එක use කරන්න පුළුවන්, හිතන්න පුළුවන්. ඒ නිසායි මම ඒ ගැන කතා කරන්න අද තීරණය කරේ. මොකද මම මේ platform එකේ දැන් අවුරුදු ගාණක් තිස්සේ finance advisor කෙනෙක් විදියට වැඩ කරනවා ඩුබයි නගරයේ. ඇත්තටම මේ platform එකේ මම දැකලා තියෙනවා සමහරක් මගේ clientsලා නැත්තටම නැති වෙච්ච clientsලා ඉන්නවා trading වලින්. ඒ වගේම සමහරක් කට්ටිය හිතන්නේ නැති විදියට profit කරන කට්ටිය ඉන්නවා. ඇත්තම කිව්වොත් මේ platform එකේ winning rate එක maintain කරගෙන යන එක ලොකු challenge එකක්. ඉතින් in short මට කියන්න අවශ්‍ය කවුරු හරි මේ platform එක අලුතින් use කරන්න කෙනෙක් ඉන්නවා නම් ගොඩක් පරිස්සම් වෙන්න. මේ platform එක කරන්න කලින් ගොඩක් study කරන්න. ඒ වගේම මේ platform එකේ ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. modern world එකේ දියුණු ලෝකයේ ඉස්සරහට එන අවුරුදු වල මේ platform එක තව up වෙයි. ඉතින් මේ platform එක study කරලා හොඳ විදියට use කරන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ scammers ලාගෙන් පරිස්සම් වෙන්න. මොකද මේ platform එකේ 70%ක් 80%ක්ම ඉන්නේ scammers ලා. ඉතින් මේ platform එක හරි විදියට use කරන්න, study කරන්න.